days later. රයිට් ඉතින් මේ වෙදි බයික් එකේ වැඩ සෑහෙන දුරට ඉවරයි. ඉතින් අද මම ආවා යාළුවෙක්ගේ ගෙදර මගේ බයික් එකේ ෆ්‍රන්ට් ෆෝක් දෙක උස වැඩි කරන වැඩේ කරන්න. ඉතින් ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක් කරන්නේ සීග්‍ර 200 ගැන. ඉතින් අපිට සීග්‍ර බයික් එක දුන්න චලක අයියා ගැන මම එදා වීඩියෝ එකේදී මතක් කරා. ඉතින් චලක අයියාගේ ගෙදර තමයි මම අද මේ ඇවිල්ලා ඉන්නේ. එයාත් එක්ක එකතු වෙලා මගේ බයික් එකේ ඉදිරිපස ෆ්‍රන්ට් ෆෝක් දෙක රේස් කරන වැඩේට තමයි අපි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි දෙන්න උදේම බයික් එකේ ෆෝක් බඩ දෙකත් ගලවලා ෆෝක් එක ඩිස්ඇසෙම්බල් කරගත්තා. ඊළඟට අපිට ඕනුනා මේ වැඩේ කරන්න පොඩි ස්පේස කොටස් දෙක. ඉතින් මේ ස්පේස කොටස් දෙක ලියව ගන්න අපිට පට්ටලයකට යන්න වුණා. අපි පට්ටලයක් හෙව්වා එදා ඉරිදා දවසක් නිසා අපිට සෑහෙන්න අමාරු වුණා මේ වැඩේ කරගන්න පට්ටලයක් හොයාගන්න. ඉතින් කොහොමරි පැයක් වගේ රවුමක් ගහලා අපිට තැනක් හම්බුණා මේ වැඩේ අඩුවට කරගන්න. ඉතින් අපි ස්පේස පාර්ට් දෙක ලියවගෙන ඊළඟට අපි ගෙදර ඇවිල්ලා ෆෝක් බටේ හයි කරලා සම්පූර්ණ වැඩ ටික කොහොමරි පැය කීපයක් ඇතුළතදී ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. Meanwhile කොහොමරි එදා රෑ 10 මාරට විතර කවිෂ් මල්ලි ආව අපේ ගේ ළඟට. නෑ මේ ඉන්නේ යා නෙමෙයි. ඉතින් කවියා මට එයාගේ පරණ බෙන්ඩ් එක අරගෙන ආවා DTM එකේ. මොකද මගේ තිබ්බ බෙන්ඩ් එක මගේ බයික් එක ගණිතී තිබිච්ච බෙන්ඩ් එක කෑන් එකට තියලා පාස්සලා තිබුණේ. ඉතින් මම අලුතෙන් ඇක්‍රොපොවික් සයිලන්ස් එකක් ගෙනාවා මොඩිෆයි සයිලන්ස් එකක්. මට ඒක හයි කරගන්න මගේ තිබුණ බෙන්ඩ් එකට හයි කරන්න බෑ. ඒ නිසා මම කවියාගේ බෙන්ඩ් එක ගෙන්න ගත්තා මේ වැඩේට. කොහොමරි කෑන් එක හයි කරන්න ඕන කරන ස්ප්‍රින්ට් දෙකක් ඒ වගේම බ්‍රැකට් සෙට් එකක් සම්පූර්ණ කම්ප්ලීට් පැක් එකක්ම මට ඇක්‍රොපොවික් සයිලන්ස් එකත් එක්ක හම්බෙලා තිබ්බ නිසා මට වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි හයි කරලා බලමු මේ කෑන් එකේ සද්ද කොහොමද කියලා. ඊළඟට මම අරගෙන ආවා ගොඩක් ට්‍රේල් බයික් පදින කොල්ලෝ අතර ජනප්‍රිය මෙන්න මේ මොටෝ සෙන්ට්‍රික් කියන බෑග් එක. ඉතින් මේක ගොඩක් කට්ටිය කැරි එකත් එක්ක ගහනවා, සමහර අය කැරි එකත් නැතුව ගහනවා. ඉතින් මම කැරි එකක් නැතුව තමයි මේ පාර මේ බෑග් එක ෆික්ස් කරන්න යන්නේ. ඉතින් අපි බලමු මේ බෑග් එක හයි කරාට පස්සේ බයික් එකට මොන වගේ ලුක් එකක් එයිද කියලා. ඉතින් අන්තිමට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ වීඩියෝ සීරීස් එක පටන් ගත්ත දවස් ඉඳලම ඔයාලා බලාගෙන හිටපු මෙන්න මේ CRF ෆේස් එක අපේ බයික් එකට හයි කරගන්න. ඉතින් ඒකන වැඩි අමාරුවක් උන්නේ. මොකද මේ මූනේ ලයිට් වලට ආපු කනෙක්ටර් එක අපේ DTM එකේ එන ඔරිජිනල් ලයිට් එකේ කනෙක්ටර් එකට හරියටම ගැලපුණා. මට තිබුණේ මේක ප්ලග් කරලා මූණ ෆික්ස් කරගන්න විතරයි. හරි ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි අපිට අවසානයේදී ඕවරෝල් බයික් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි රයිඩ් එකක් දාලා බලමු කොහොමද බයික් එකේ ලුක් එක කියලා. ඉතින් ඔය විදිහට තමයි අපේ DTM 150 CRF modification vlog series එක අවසන් වෙන්නේ. මේ vlog series එකේ අවසානයේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ බයික් එක සෙල් කරන්න දාලා තියෙන්නේ. ඔයාලා මේ බයික් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ මගේ කන්ටැක්ට් නම්බර්ස් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ හරහා මාව කන්ටැක්ට් කරගෙන මේ බයික් එකට කැමති නම් මේ බයික් එක බයි කරන්න. ඉතින් කොහොමද වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යෙන්ම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට මේ vlog series එකේ අනිත් වීඩියෝස් මගේ අරුණා නම් මම මේ වීඩියෝස් ඔක්කොම එකට දාලා ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට එන් කාඩ් එකේ දර්ශනය වෙයි. ඔයාලා පුළුවන් ඒ හරහා ගිහිල්ලා මේ මුළු vlog series එකම ආපහු මුල ඉඳන් බලන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් see you
ගුඩ් බයි.